ඉතින් යාළුවනේ අද අපි බේකස් බෙන් ඉඳන් නැග්ගක් ගම්මානය දක්වා ගමන් කිරීමට මේ සූදානම් වෙන්නේ. ඔයාලට පේනවා ඇති ඉහළ නැග්මක් සහිත පටු මාර්ගයක්. මාර්ගයේ කොන්ක්‍රීට් දා සංවර්ධනය කරලා තියෙන්නේ. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා කොහොම තත්ත්වයක්ද තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති මේ මාර්ගයේ තාම තීව්‍ර වංගු තියෙන්නේ. වාහනය ඉදිරියට එකවරම වාහනය හැසිරවීම අපහසුවක් තියෙන්නේ. ඒ නිසා මාර්ගයේ ඉස්සරහට යන වාහනේ යලිත් පසුපසට අරගෙන තමයි වාහනය හැසිරුවේ යුත්තේ. ඒ වගේම ඔයාලට පේනවා ඇති එක පසකින් දල බෑවුමක් තියෙන්නේ. ඒ වගේම අනිත් පසින් ඉහළ නැග්මක් තියෙන්නේ. ඇත්තම යාළුවෝ ඔයාලට කියන්න දෙයක් තියෙනවා. මේ මාර්ගයේ වාහනයක් ධාවනය කිරීමට තාම හොඳ පළපුරුද්දක් තියෙන්න ඕනේ. සාමාන්‍ය කෙනෙකුට මේ මාර්ගයේ වාහනයක් ධාවනය කිරීමට ඇත්තටම අපහසුයි කියලා මට නම් දැනෙන්නේ. මොකද මේ මාර්ගයේ ගමන් කරලා හොඳ අත්දැකීමක් තියෙන රියදුරෙකුට තමයි මේ මාර්ගයේ වාහනයක් ධාවනය කරන්න පුළුවන්. මොකද හරිම අවදානම් ගමනක්. මොකද හරියටම වාහනේ රෝද 4 ප්‍රමාණයට තමයි මාර්ගය සකස් කරලා තියෙන්නේ. ඒ නිසා සුළු වෙනසක් ලොකු අවදානමකට ලක් වීමට ඉඩ තියෙනවා වැඩි. ඉතින් ඔයාලට පේන ඇති දැන් මට වීඩියෝ කරන්නත් අපහසුයි. මොකද ඒ තරම්ම මාර්ගයේ කඩතුළුයි සමහර ස්ථානවල. මොකද හැම තැනම කොන්ක්‍රීට් දාලා සංවර්ධනය කරලා නැහැ. සමහර තැන් තියෙනවා සාමාන්‍යයෙන් පාර කඩතුළු තියෙන තැන්. ඉතින් යාළුවනේ බේකස් බෙන් ඉඳන් නැග්ගක් ගම්මානය දක්වා සාමාන්‍ය පැය භාගයක පමණ ගමනක් යන්න තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති එක පැත්තකින් ටර්පන්ටයින් කස් තියෙනවා. ඒ වගේම වංගු කිහිපයක් අපි දැන් ඉදිරියට ගමන් කරමින් ඉන්නේ. අතන යාළුවනේ මේ මාර්ගයේ ගත්තොත් දේශගුණයක් පැත්තෙන් ගත්තොත් නම් සෞම්‍ය දේශගුණයක් තියෙන. ඇත්තටම ආලෝකයේ වැටලා තිබ්බත් අද පැහැපත් කාලගුණයක් තියෙන දවස් ඒ වුණාට ඇත්තටම අපිට එහෙම ලොකු රස්නයක් දැනෙන්නේ නැහැ. හරි සිසිලසක් තියෙන්නේ. අපි බලමු තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා. අපි ඉස්සරහට ගිහලා ආයෙ කතා කරමු.
යාළුවනේ අපි දැන් මේ ළඟා වෙමින් පවතින්නේ නැග්‍රැක් මවුන්ටන් view පොයින්ට් එකට. ඇත්තට මෙතනත් හරි ලස්සනයි. මෙතනින් ඔයාලට වාහනයෙන් බැහැලා මේ අවට හොඳින් නරඹන්න පුළුවන්. මෙම view point එකත් හරිම ලස්සන තැනක්. ඉතින් ඔයාලත් ආවොත් මෙතනටත් ඇවිල්ලා මෙම අවට පරිසරය නරඹන්නත් පුළුවන්. නැග්‍රැක් ගම්මානය ගත්තොත් යාළුවනේ සාමාන්‍යයෙන් මෙහි ජීවත් වෙන අය අපිට කිව්වේ කලින් මෙම ප්‍රදේශයේ පවුල් 80ක් විතර ජීවත් වුණාලු. නමුත් දුෂ්කරතාවය නිසාමත් එයාගෙන් ගොඩාක් අය කපුතලේ ඒ වගේම බේරගල වගේ ප්‍රදේශවලට පදිංචිට ගියා කියලා. දැනට පවුල් 30ක් 20ක් අතර ප්‍රමාණයක් තමයි ඉතිරි වෙලා තියෙන්නේ. ඇත්තටම ගත්තොත් එයාලා නම් අති දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ. ඉතින් ඔයාලට ආවොත් යාලා වෙනුවෙන් යම්කිසි උදව් උපකාරයක් කරන්න පුළුවන් නම් ඒක ලොකු පින්කමක් විදිහට තමයි මම නම් දකින්නේ. ඉතින් ඔයාලට ආවොත් යාලා වෙනුවෙන් තමන්ට පුළුවන් විදිහට උපකාරයක් කරන්න පුළුවන් නම් බොහොම හොඳයි කියලා මම හිතන්නේ. ඉතින් යාළුවනේ අපි මෙතනින් ඉදිරියට ගමන් කරන්නේ නැහැ. මෙතනින් ඉදිරියට යනවා නම් තියෙන්නේ නැග්‍රැක් බංගලාවට යන මාර්ගය තමයි. ඉතින් අපි මෙම ස්ථානයෙන් අපේ වීඩියෝ එක නිමා කරනවා. අපි නැවතත් දැන් බේකස් බෙන් දක්වා පහළට ගමන් කරමින් තමයි ඉන්නේ. ඉතින් ඔයාලා ආවොත් මේ අවට සුන්දරත්වයේ විඳලා යන්න ඇවිත් හරිම ලස්සන පරිසරයක්. ඒ වගේම ඔයාලට ලොකු අත්දැකීමක් ගන්න පුළුවන්. ඇත්තටම ත්‍රාසජනක අත්දැකීමක් ලබා ගන්න පුළුවන් මේ ගමනේදී. ඉතින් එහෙනම් ඔයාලා හැමෝටම වීඩියෝ එක නරඹුවාට බොහොම ස්තුතියි. ඉතින් ඔයාලා මගේ වීඩියෝ නරඹන්න කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් බොහොම ස්තුතියි. නිවහල් නිමැයුම් මවන ඉසත් උදාරයි. නිවහල් සිතිවිලි සිතන සිතත් උදාරයි. නිවහල් නිමැයුම් මවන ඉසත් උදාරයි. එවන් අසිරිමත් ජාතිය ජය යසෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි. එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි. යසෝ කැලුම් වර ජෝතිය පිනෙන්